මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි හදන්න යන ඩ්‍රෝන් එකේ මූලික කොටස් පිළිබඳව. අපි මුලින්ම කතා කරමු මේකේ ෆ්‍රේම් එක ගැන. මේ ෆ්‍රේම් එක 500 Alien X model quadcopter ෆ්‍රේම් එකක්. මේක ගැන මේකේ මැටීරියල් ගැන කතා කරනකොට මේ කොටස නිර්මාණය කරලා තියෙන ග්ලාස් ෆයිබර් වලින්, ඒ වගේම මේකේ ආම් 4 මේවා නිර්මාණය කරලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ඒ වගේම අපි මේකත් එක්ක විශේෂයෙන් අපි කැමරා එකක් මවුන්ට් කරනවා නම් ඒගොල්ලෝ මේ වගේ කොටසක් නිර්මාණය කරලා තිනවා. එතකොට ඩ්‍රෝන් එකේ ভাইබ්‍රේෂන් වලින් ඒකේ වීඩියෝ එකට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න ඒගොල්ලෝ අවම කරන්න මේ වගේ කොටසක් නිර්මාණය කරලා තිනවා. ඒ වගේම අපි මේකේ බැටරි එක සම්බන්ධ කරන්න මේ වගේ කොටසුත් ඒගොල්ලෝ නිර්මාණය කරලා තිනවා. අපි ඊළඟට කතා කරමු බ්‍රෂ්ලස් මෝටර්ස් ගැන. දැන් අපි කතා කරමු බ්‍රෂ්ලස් මෝටර්ස් ගැන. අපිට මේකට මේ වගේ බ්‍රෂ්ලස් මෝටර්ස් 4ක් අවශ්‍ය වෙනවා. මේකේ මොඩල් එක ගැන අපි කතා කරනවා නම් A2212 930 kV කියන මෝටර්ස්. මේකේ අපි සාමාන්‍ය මේ වගේ වයර් 3ක් එනවා. ඒකේ මේ රතු සහ කහ කියන වයර් දෙක අපිට මාරු කරලා මේක කැරකෙන දිශාව අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේ වගේ මෝටර් ගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ මෝටර්ස් වල kV අගය. ඒ වගේම මේකේ ට්‍රස් වෙයිට් එක. මේකේ kV අගය කියන්නේ එක වෝල්ටේජ් එකක් දුන්නාම මේක කැරකෙන වට ප්‍රමාණය. ඒක තමයි මේකේ kV අගය කියන්නේ. kV අගයට අපිට හොයාගන්න පුළුවන් මේකේ RPM එක මේකට ලබා දෙන වෝල්ටේජ් එකෙන් බෙදලා අපිට kV අගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ මෝටර් කන්ට්‍රෝල් කරන්න අපිට විශේෂ පරිපථයක් අවශ්‍ය වෙනවා. ඒක තමයි මේ ඉලෙක්ට්‍රොනික ස්පීඩ් කන්ට්‍රෝල් එක. අපි ඒක ගැන ඊළඟට කතා කරමු. මම දැන් කතා කරන්නේ ඉලෙක්ට්‍රොනික ස්පීඩ් කන්ට්‍රෝලර්ස් ගැන. මේවා ඇම්පියර් 30 ඉලෙක්ට්‍රොනික ස්පීඩ් කන්ට්‍රෝලර්ස්. අපිට මේක ගද්දි මේක ලබා දෙනවද බලන්න ඕනි BEC කියන පහසුකම. ඒ කියන්නේ ලීනියර් මූඩ් එක. ඒ කියන්නේ මේක වෝල්ටේජ් රෙගුලේටරයක් විදිහට ක්‍රියා කරන්න ඕනි. එතකොට අපිට පුළුවන් අපේ රිසීවර් එකට හරි එහෙම නැත්නම් ෆ්ලයි කන්ට්‍රෝල් එකට හරි විදුලිය ලබා දෙන්න මේක මගින්. එතකොට අපේ මෝටර්ස් වලට සම්බන්ධ වෙන්නේ මේ වයර් තුන. ඒ කියන්නේ ඒක ABC කියලා ඒගොල්ලෝ ලේබල් කරලා තිනවා. A සහ B චේන්ජ් කරලා අපිට පුළුවන් මෝටරේ කැරකෙන දිශාව වෙනස් කරගන්න. ඒ වගේම මෙතන රතු පාට සහ කළු පාට වයර් එක තියෙනවා. මේකෙන් පුළුවන් අපිට මේකට පවර් එක ලබා දෙන්න. ඒ වගේම සිග්නල් හැන්ඩල් කරන්න මේ වගේ එක කේබල් එකකුත් තියෙනවා. ඒ වගේම අපි ඊළඟට කතා කරමු අපේ පවර් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක ගැන. මම දැන් කතා කරන්න යන්නේ පවර් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක ගැන. අපිට මේක අවශ්‍ය වෙන්නේ අපේ ඉලෙක්ට්‍රොනික ස්පීඩ් කන්ට්‍රෝලර්ස් වලට. ඒ කියන්නේ අපේ මෝටර්ස් වලට විදුලිය ලබා දෙන්න තමයි මේක අපිට අවශ්‍ය වෙන්නේ. අපි ඊළඟට කතා කරමු මේකේ අත්‍යවශ්‍ය උපාංගයක් වන ෆ්ලයි කන්ට්‍රෝල් එක ගැන. මම දැන් කතා කරන්න යන්නේ අපේ ෆ්ලයි කන්ට්‍රෝල් එක ගැන. මේක open source CC3D open pilot fly control එක. මේක ගැන කතා කරනකොට මේකේ මේක mini USB port එකක් තියෙනවා. ඒක මගින් මේක Placium අපිට program කරගන්න පුළුවන්. ඒකට plug කරලා ඒ වගේම signal input කරන්න මෙතන එක port එකකුත් තියෙනවා. ඒ වගේම මේකේ output එක විදිහට මේ වගේ පින් පේලි 6ක් තියෙනවා. ඒ වගේම මේකේ ඇක්සලරෝමීටර් එකයි ජයිරොස්කෝප් එකයි කියන සෙන්සර්ස් දෙක තියෙනවා. ඒක මගින් මේක ගොඩක් බැලන්ස් කරන්න ඒක ගොඩක් හෙල්ප් වෙනවා. ඒ වගේම අපි ඊළඟට කතා කරමු ප්‍රොපෙලර්ස් ගැන. මම දැන් කතා කරන්න යන්නේ මේකේ ප්‍රොපෙලර්ස් ගැන. අපිට මේ වගේ ප්‍රොපෙලර්ස් 4ක් අවශ්‍ය වෙනවා. ප්‍රොපෙලර්ස් ගැන කතා කරනකොට මේවා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ක්ලොක්වයිස් සහ අනික කවුන්ටර් ක්ලොක්වයිස් කියලා. අපිට එක જાතියකින් දෙක ගානේ අපිට 4ක් අවශ්‍ය වෙනවා. ඊ වගේම මේ ගැන කතා කරනකොට මේක අඟල් 10ක් දිග වෙනවා. ඒ වගේම මෙතන ඇන්ගල් එක අංශක 45ක් වෙනවා. ඒ වගේම මේවා ගොඩක් ඉක්මනට කැඩෙන්න බින්දෙන්න පුළුවන්. ඒකින්ද අපිට වැඩියෙන් ඕඩර් කරලා තියා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊළඟට අපි කතා කරමු අපේ ලිපෝ බැටරි එක ගැන. මම දැන් කතා කරන්නේ අපේ ඩ්‍රෝන් එකේ බැටරි එක ගැන. මේ බැටරි එක වෝල්ට් 11.1ක වෝල්ටේජ් එකක් තියෙන බැටරි එකක්. මේක සෙල් 3ක බැටරි එකක්. එක සෙල් එකකින් වෝල්ට් 3.7 ගානේ මේ සෙල් 3ෙන්ම වෝල්ට් 11.1ක වෝල්ටේජ් එකක් අවුට්පුට් එක විදිහට දෙනවා. ඒ වගේම මේකේ කැපැසිටි එක ගන්නකොට අපි ගොඩක් වැඩි කැපැසිටි එකක් තියෙන බැටරි එකක් ගන්නවා ගොඩක් හොඳයි. මේක 5200 මිලි ඇම්පියර් බැටරි එකක්. ඒ වගේම අපි මේක charge කරන්න මේ වගේ පොඩි charge එකකුත් අවශ්‍ය වෙනවා. සෙල් 3 charge කරද්දී ඒක ඉන්ඩිකේට් කරන්න මේ වගේ LED බලු 3කුත් මේකේ තියෙනවා. ඒ වගේම අපිට මේකේ සෙල් 3ක් තියෙන බැටරි එකක් සහ සෙල් 2ක් තියෙන බැටරි එකක් මේකෙන් charge කරගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු අපේ transmitter එක ගැන.
අපි ට්‍රන්ස්මීටර් එක ගැන කතා කරනකොට ඒක අවම වශයෙන් channel හතරක් පත් තියෙන්න ඕනි. ඒකේ අක්ෂ 3 control කරන්න සහ ඒකේ speed එක control කරන්න. මම මේ සඳහා පාවිච්චි කරන්නේ 6 channel fly sky FS series 6B කියන ට්‍රන්ස්මීටර් එක. ඒක සමග මේ වගේ හම්බ වෙනවා receiver එකකුත්. අපිට මේ උපාංග ටික තියෙනවා නම් අපේට drone එකක් වලින් හදා ගන්න පුළුවන්. අපි ඉදිරි වීඩියෝ වලින් බලමු මේ ටික කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා.